කවිබණ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අසිරිමත් මැදින් පොහොය වර්ණනාව පිටපත රචනය සහ ගායනය පූජ්‍යපාද උඩලමත්තේ නන්දරතන ස්වාමින් වහන්සේ විසින්. संतान क्लेश आंदूर नसु मोह मान गिन्न नियु सैसियु तुम लौतुरु हिमि वंदिम नगा दोहत मुदुन බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ආතුරිය මානව ජන දුක්ඛ රාසි අඳුර නසන ඒ භගවත් හිමිගේ දහම් වන්දින් බැතින් මම් ආදරින් ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සීල සමාධි පුඤ්ඤ රාසි චීවරාදි සිවුරු දරන විතරාගි සුපටිපන්න සංඝරත්න වන්දිම් බැතින් සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සවන් පිනන බුදු ගුණය කියන්නේ නුවන් අඳුරු මල විකසිත වන්නේ පවන් සේය බුදු ගුණය හමන්නේ මැදින් පෝය ගැන බැතිනි කියන්නේ සීල සමාධි ගුණ සමුදායයි විදු උතුම් බුදු රැස්දාරාවයි මැදින් සුපුන් සඳ ගුවනෙහි පායයි සම්බුදු සිසිලස ගෙන දෙන පෝයයි සුවහස් බොදු නුව සිත් සනසන්නේ මැදහත් සිතහිමි පෙළහර දුන්නේ සිදුහත් කාලෙත් ගුණවානමින්නේ කිඹුල් වතට බුදු සුවඳ හමන්නේ පිම්බාල වීදා ලොවේ දාසනේක නැති කර දුන්නා දනගේ සෝක විසිකර දස ආත දහමේ සාක සිරිමුවගින් හිමි දම් දෙසු සේක රජගහනුවරැති වේලුවනාමහ ආරාමේ හිමි වැඩ ඉන්නේ නේක ජනා බුදු හිමි ගැන පැහැදී
සමිඳු දකින්නට පැමිණෙන්නේ කිඹුල් වතට පෙර හිමිගේ මාගුණ මුවගින් මුවඟට පැතිරෙන්නේ සිය පුතු බලනා පිවිතුරු හැඟුමක් සුදොවුන් සිත තුල පවතින්නේ සම්බුදු පදවිය ලැබමින් කල්ගත වන්නේ මැදින් මහේ ගහ කොළ තුරු ලිය දලුලන්නේ බුදු වීමේ වන විට දස මසක් ගෙවෙන්නේ සුන්දර ඒ මැදින් පෝය දැන් ලංවන්නේ සිය පුතු පිළිබඳව හොඳ ගුණ පැවසෙනවා සුදොවුන් මහනිරිඳු පුතු ගැන තුටු වෙනවා කෙදිනක මෙමා පුතු දක්නෙද සිත් වෙනවා ඒ යහ හැඟුම් සිත් දරමින් පසු වෙනවා සිතින් සිත සනසමින් සත්‍ය ගවේෂීව කුසල ගවේෂීව පාරමිතාවන් පුරමින් උතුම් සම්බුදු පදවි ලබා සුභාසිත දහම් දෙසමින් ලෝකාර්ථ චර්යාව ආරම්භ කළා එයින් දසමසක් ගිය තැන ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්ති ഘോഷාව දඹදිව පුරා පැතිරෙන්නට පටන් ගන්නවා සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදු වී ඇසලපුන් පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වාසය කරති යන මංගල පුවත ශාක්‍ය ජනපදයටද ආරංචි වෙනවා මේ නිසාම සුදවුන් මහරජතුමාට තම පුතු දැක ගැනීමේ උතුම් සිතුවිල්ලක් පහළ වෙනවා එය සඵල කරගන්නට 9000ක් පිරිස වරින් වර යවනවා සම්බුදු පියාණන් වහන්සේ තම නිවසට වඩම්මවා ගන්නට නමුත් ඒ ගිය සියලු දෙනා බුදු බල හමුවේ පැවිදි භාවයට පත් වෙනවා බුදු හිමි කැඳවන්න ගිය ආය මහාන උනා සැනසුම සාදන සම්බුදුරුව එළිය උනා පැවිදිවන අතර ඌ ආයනාව 1000ක් උනා අන්තිම පිරිස යන්නත් පෙර කැමති උනා එකට උපන් කාලුදායි ඇමති සිටින්නේ ඒ නිසාම මහනිරිඳුන් ඔහු කැඳවන්නේ සිතැඟි පරිදි මහාන වෙන්න අවසර ගන්නේ නමුදු මගේ බුදු පුතාව අරගෙන එන්නේ දහසක් පමණ පිරිවර සේනා ඉන්නේ ඒ හැම දෙනා මේ ගමනට එක් වන්නේ ලෝතුරු
පියා බැහැ දැක පාවඳිමින්නේ පැවිදිව සමිඳු ළඟ මෙලෙසට පවසන්නේ ලෞතුරු සම්බුදු හිමියනි බැතිනි අසන්න ආසාවෙන් පිය රජු ඇත සමිඳු දකින්න සමිඳුනියේ ඇරයුම වෙත සිත යොදවන්න මහරජු ඇත බුදු හිමියනි ඔබ පිළිගන්න දිලිසි දිලිසි කසාවතින් සුගත් සමිඳු වඩින්නේය විසිදහසට වැඩිය පිරිස බුදු සව්වන් සිටින්නේය ඥාතින්නට දම් දෙසමින් ඔවුනගේ මන් බිඳින්නේය ගමරට වැඩ කිඹුල්වතට ඉන් පසු හිමි වඩින්නේය කාලුදායි පැවිදි වෙලා සම්බුදු සව්වෙක් වෙනවා බවුන් වඩා රහත් වෙලා මේ ඇරයුම සිදු වෙනවා මග දෙපසේ ඇති සුන්දර අසිරිය හිමි පවසනවා හිමියනි තුරු මල් පිපිලා සුවඳ දිදී හිනැහෙනවා හිමියනි තුරු මල් පිපිලා සුවඳ දිදී හිනැහෙනවා එදා සුද්ධෝදන මහරජතුමාගෙන් පැවිදි වන්නට අවසර ලබාගෙන බුදු පියාණන් වහන්සේ වෙත ගොස් පැවිදිව රහත් වෙලා කාලුදාය තෙරුන් සම්බුදු පියාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වැඩම කරන ලෙස ආරාධනා කළා රජගහ නුවර සිට කිඹුල්වතට තිබූ සැටයුදුන් මග විස්තර අතිශය අලංකාර ලෙසට බුදුන් වහන්සේට විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි අංගාරිනෝ දානි දුමා බදන්තේ පලේසිනෝ චදනං විප්පහාය තේ අච්චිමන්තෝච පබාසයන්ති සමයෝ මහාවීර බගී රතානං භාග්‍යවතුන් වහන්ස දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු මෙන් රතු පැහැති මල්ද දලුද ඇත්තාහ වියලුණු කළ වැටීමෙන් මලින් සැරසී ගිය වෘක්ෂයෝ දැන් ඵල දැරීමට කැමැතිව සිටිති මහාවීරයන් වහන්සේ භගීරත පරම්පරාගත ශාක්‍යයන්ට හිතසුව පිණිස වැඩම කිරීමට මේ සුදුසුම කාලයයි දුමානි පුල්ලානි මනෝරමානි සමන්තතෝ සබ්බ දිසා පවන්ති පත්තං පහාය පලමාස සානං කාලෝ ඉතෝපක්ඛ මනාය වීර
පිපුණු මල් ඇති වෘක්ෂයෝ සියලු දිසාවනට සුවඳ විහිදුවති. ඔව්හු පැරණි කොළ වැටීමෙන් පසු ඵල අපේක්ෂාවෙන් සිටිති. මහා වීරයන් වහන්සේ දැන් මේන් පිටත් වීමට සුදුසු කාලයයි. නේවාති සීතං නපනාති උන්හං සුඛා උතු අද්දනියා බදන්තේ පස්සන්තු තං සාකියා කෝලියාච පච්චාමුකං රෝහිණින් තාරයන්තං. දැන් ඊතා සීත හෝ ඊතා උෂ්ණ හෝ නැත. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ඍතුව සුවගෙන දෙන්නේය. ගමනටද ඊතා සුදුසු වන්නේය. ආපසු හැරි රෝහිණී ගන්තයෙන් එතර වෙන ඔබ වහන්සේ ශාක්‍ය කෝලිය රජහු දකිත්වා. ආසාය කස්සතේ කෙත්තං බීජං ආසාය වප්පතේ ආසාය වානිජායන්ති සමුද්දං දනහාරකා යාය ආසාය තිට්ඨාමි සාමේ ආසා සමිජ්ජන්තු. ගොවිතෙමේ මතු බලාම සීසායි. හාන්නවුන් විසින්ම මතු බලාම බීජ වපුරනු ලැබේ. දන රැස් කරන වෙළඳහු මතු බලාම සමුදුර තරණය කරති. මමද ඔබ වහන්සේ කිඹුල් වතට වැඩම කරන්නට යම් පැතුමකින් සිටිම්ද ඒ මාගේ ප්‍රාර්ථනාවන් සමෘද්ධ වේවා. මේලෙස ලෝතුරු බුදු සමිඳුන් හට යන මග විස්තර පවසන්නේ සැටක් ගාතා පවසමින් ඔහු මගෙහි අසිරිය වනන්නේ. 20000ක් මහා සංගුන් පිරිවර සමග බුදු හිමි වඩින්නේ මැදින් පුරහඳ ගුවනේ නැගිලා සමිඳු හට සිසිලකි සදන්නේ. සඳරැස් පර යන බුදු රැස් වැටිලා තුරුලිය මත මල් රේණු පිපිලා මැදින් සුපුන් සඳ ගුවනෙහි නැගිලා කිඹුල් වතට බුදු සමිඳුන් වැඩලා උපන් බිමට බුදු සමිඳු වඩින්නේ නෑසිය පිරිසට දහම් දෙසන්නේ. ඒ ආමග සැට යොදුන කිවන්නේ ලෝතුරු හිමි සඳ රුවිනි දිලෙන්නේ. මේ ආකාරයට එදා ලෝතුරු බුදු පියාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මග ගෙවා කිඹුල්වත් පුරයට වැඩම කරනවා. මේ කාලය තුල පිය රජතුමාගේ මාලිගයෙන් කාලුදාය රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය
ගෙනවිත් පූජ කරනවා. ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 20000ක් භික්ෂූන් හට වැඩ සිටීමට නිග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරාමයක් සාදවා තබනවා. උන්වහන්සේ කිඹුල්වතට වැඩම කළ පසු ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු පිරිස පිළිගෙන නිග්‍රෝධාරාමයට වැඩම කරවාගෙන ගොස් වැඩිහිටි ශාක්‍යයන් එදා මොකද කරන්නේ? සමිඳුන් උතුම් සම්බුදු බව දන්නේ එනමුදු කිසිත් ඒ ගැන නොසිතන්නේ මානය උඩඟුකම සිත ළඟ රජ යන්නේ පොඩි දරුවන් ලවා ඒ අය වන්දන්නේ අනුන්ගේ සිත් දන්න නුවණට මේ සියල්ලම දැනෙනවා බැලූ විට ඒ අයගේ මූණද උඩඟු සිතුවිලි පෙනෙනවා මොවුන්ගේ මන් උඩඟුකම් සැම බිඳින්නට හිමි සිතනවා පැන නැගීමි අහස් තලයට යමා මහ පෙළ පානවා මහා ජල කඳද ගිනි කඳ එකවරම හිමි මවන්නේ සිටිය ඒ සැම දුටුව විට එය මහා පුදුමෙට පත්නුනේ සමිඳුලෝතුරු ඥාති සැමගේ උඩඟුමානය බිඳින්නේ තෙවැනි වරටත් මුනිඳු හට පෙර නිරිඳු සුදොවුන් වඳින්නේ ඉන් පසුවානිත් ආයවිත් හිමි නාම දිනවා මේ අසිරියට මහවරුසා ඇති වෙනවා වැඳ සමිඳුන්ට එතැනින් සැම පිට වෙනවා පසුදා දානට ඇරයුම් කිසි නොකරනවා ඒ නිසා බුදු සමිඳු එදින එළියූ පසුව උදෑසන පිඬු පිනිස වඩින්නේ මේ දසුන බිම්බාගේ නෙත ගැටි පුදුමයෙන් පිය රජුට ගොස් සැනින් කියන්නේ නිරිඳු සුදොවුන් එදා දුකින් බර සිත් නැතිව දිව ගොසින් බුදු පුතුට වඳින්නේ හිමියනේ ඇයිද මේ ආහාර ඔබ හිඟා ගොස් රාජවංශයට නිගා කරන්නේ එදා බුදු පියාණන් වහන්සේ පිය රජතුමාට මෙහිම කියනවා මහරජතුමනි ඔබගේ වංශය රාජවංශය වුවත් මාගේ වංශය බුද්ධ වංශයයි පිඬුසිඟා යෑම අපගේ බුද්ධ වංශයෙහි සිරිතක් කියලා
එපමණක් නොවේ පහත සඳහන් මේ ගාථාවෙන් ධර්ම දේශනාවක්ද කරනවා. උත්තිත්තේ නප්ප මද්දේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. පිණ්ඩපාතයෙහි නොපමාවිය යුතුය. සුචරිත දහම්හි යෙදිය යුතුය. ධර්මයෙහි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකෙහිම සුවසේ වාසය කරන්නේය. මේ ආකාරයට පිය රජතුමාට ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනාව අවසානයෙහි සෝවාන් ඵලයේ පිහිටන පිය රජතුමා බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මාලිගයට වැඩමවාගෙන ගොස් දන් පූජා කරනවා. එය අවසානයේ රැස්ව සිටි පිරිසට අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා. ධම්මං චරේ සුචාරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. යන ගාථාවෙන් ධර්ම දේශනා කරනවා. එය ඇසූ පිය රජතුමා සකු르දාගාමී වන අතර මහා ප්‍රජාපති ගෝතමිය සෝවාන් ඵලෙහි පිහිටනවා. දන් වළඳා අවසානයෙහි රජගෙදර වාසී සියල්ලෝම ඇවිත් බුදු පියාණන් වහන්සේට වන්දනා කරනවා. එහෙත් එක් අයෙක් පැමිණියේ නැහැ. ඒ යසෝදරාවයි. ඇය එදා මෙහිම සිතමින් සිය මැදුරෙහිම වාසය කරනවා. සම්බුදු හිමි ළඟ ඇත්නම් මා කෙරෙහි ගුණ හිමි සඳ වඩිනු නියතිනි මා වෙත මෙදින පරසිත් දන්න නුවනට එය පෙනින සුදුවුන් රජු සමග වැඩියා ඇය වෙතින සෙනෙහස් පැතුම් සංසාරෙන් සපල උනා හිමිගියදා පටන් නෙත කඳු ලැලි පිරුණා වාවාගන්න බැරි තරමට දුක හිතුණා සම්බුදු දෙපා ළඟ හඬමින් වැඳ වැටුණා වැළපෙන්නට සමිඳුන් ළඟ ඇතිතෙක් ඉඩ හරිනවා සිතුවිලි ඇගේ දෝරේ ගලා නෙත කඳුලැලි ගලනවා ඇය ඉකි ගස ගසා හඬයි කඳුලින් පාතෙත් වෙනවා සිහිලද පසු පසෙකට වී බියෙන් වගේ සිටිනවා සෙනෙහි පැතුම් දෝරේ ගලන තුරුණු වියේ හිමියනේ
මතකද ඇය දමාගියා ඇසල මහේ පෝදිනේ පුංචි අපේ රහල් කුමරු ඒ දිනමයි ඉපදුනේ පිය රජුගෙනි ඇය කළ සැම මේ විදියට පැවසුනේ සම්බුදු හිමි කසාවතින් සැරසීලයි ඉන්නේ ඒ හින්දා එදා පටන් ඇයද කසා අඳින්නේ ආහාරය එක් වේලයි ඔබ වගේම අරගන්නේ උසසුන් සුව යහනා නැත ගඳ විලවුන් දරන්නේ සිදුහත් දැන් පැවිදි වෙලා ගිහි සැප අත්හැර ඉන්නේ කියා කියන නොයෙක් කතා සතර දෙසින් ඇසෙන්නේ එය දැනගත් කුමාරවරු ඇගේ අත පතමින් එන්නේ ඒ සැමටම බෑකීවා සමිඳුනි ඔබ දැනගන්නේ පිය රජු කී ඒ සියල්ල ලෝතුරු හිමි අහනවා සංසාරේ පැතුලෙසට මෙහැම දෙය සිදුවෙනවා යසෝදරා දේවියගේ සසර ගිමන් නිවනවා සඳ කිඳුරු කතා පුවත එදා ඇයට දෙසනවා බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කරගෙන සඳ කිඳුරු ජාතකය වදාරා අතීත බැඳීම් ගැන කරුණු පැහැදිලි කරමින් කිඹුල් වතට වැඩි තුන්වෙනි දවසේ දහවල් දාණයට රාජමාලිගයට වැඩම කරලා දන් වළඳා අවසන තම මලනුවන් කෙනෙකුන් වන නන්ද කුමාරයාගේ අතට පාත්‍රය දෙනවා මේ වන විට නන්ද කුමරුගේ රාජාභිෂේක මංගල්‍යයද ගෘහප්‍රවේශ මංගල්‍යයද විවාහ මගුලද කියන මේ මංගල්‍යයන් යෙදිලයි තිබුණේ දෑත මත තැබූ ඒ සමිඳුගේ පාත්‍රය දැන් ගනී කියා කුමරු සිතනවා එසේ සිතුවත් නන්ද සමිඳු පාත්‍රය නොගෙන නන්ද හා වෙහෙරටම වඩිනවා මෙය දකින කල්යාණි සමිඳු හා යන ඔහුට අනේ යලි එන්න යැයි කියනවා සෙනෙහසේ පාසයෙන් ඇය ගැනම සිත සිතා ගිය නන්ද සසුන්ගත කරනවා කලනිගේ රුව මැවි මැවි සිත වද දෙන්නේ කොහොමද සමිඳුනේ මම එය ඉවසන්නේ ඇය දුක්
වෙනවා ඇති මගේ බුදු සමිඳුන්නේ මෙලෙස එදා සිතමින් ඔහු පසුවන්නේ අනුන්ගේ සිත් දන්න නුවණට ඒ සියල්ලම පෙනෙනවා නන්ද හිමිහා සමිඳුලෝතුරු එදා දෙව්ලොව වඩිනවා මැව්හේනේ සිටිය වැඳිරිට කලනි උපමා කරනවා බවුන් වඩලා රහත් වූවා මහා සුවයක් දැනෙනවා සිත් සැනසෙන බුදු රුවකි පෙනෙන්නේ කිඹුල් වතට වැඩ සතියක් වන්නේ කළ සේවාවට බුදු සමිඳුන්නේ මේ කවි මල්ගෙන බැතිනි පුදන්නේ එදා බුදු පියාණන් වහන්සේ 20000ක් මහා සංඝයා පිරිවරාගෙන පිය රජතුමාගේ මාලිගයට වැඩම කරනවා ඒ වෙලාවේ සඳුළු තලයේ සිට යසෝදරාවන් තම පුතු වූ රහල් කුමරුට බුදු පියාණන් ගැන දැනගන්න ගුණ කියා දෙන්නේ මෙන්න මෙහිමයි චක්කවරංකිත රත්ත සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඒසයිතුය පිතානාරසීහෝ සත් ලකුණෙන් යුත් රත් පැහැපාදේ මෙත් ගුණ බබලන විලුඹින් සෑදේ සිත් සානසන රංචාමර පාදේ පුත ඒ ඔබගේ පිය වූ මුනිවේ සාක්‍ය කුමාර වරෝ සුකුමාලෝ ලංකන තිත්තිත පුන්න සාරීරෝ ලෝක හිතාය ගතෝ නාරවීරෝ ඒසයිතුය පිතානාරසීහෝ සැකිකුල ඉපදුණු පින් කුමරුන් වේ රුසිරි බඳු පින් පුන් සිරුරක් වේ තුන්ලෝ සත් වග හට සෙත සැදුවේ පුත ඒ ඔබගේ පිය වූ මුනිවේ ලෝතුරු හිමි ගැන යසෝදරාවි තම පුතුහට කියලා දෙන්නේ පිය මුනිඳුන් ළඟ ඇති දායාදය පුතුනේ ගොස් ඉල්ලා ගන්නේ පුංචි රාහුල බලාහිමි දෙස ගිහින් සුරතෙහි එල්ලෙන්නේ සඳක් කැටුව යන
තරුවක් විලසට පුතුහා වෙහෙරට වැඩමන්නේ මිනි කැට පරදන රුවිනි දිලෙන්නේ ලෝතුරු සම්බුදු සෙනෙහි ලැබෙන්නේ සසුන්දානය විනා මොනවද දෙන්නේ රහල් කුමරු හිමි මහාන කරන්නේ රහල් කුමරු හිමි මහාන කරන්නේ මෙසේ දායාද ඉල්ලාගෙන ගිය රාහුල කුමරුගේ පැවිද්ද නිසා අතිශය ශෝකයට පත්වෙන සුදුවුන් මහරජතුමා දෙමාපියන්ගේ අවසරය නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස නීතියක් පනවන්න යයි ඉල්ලීමක් කරනවා. එය පිළිගන්නා බුදුපියාණන් වහන්සේ පසුවදා රජමාලිගයට වැඩම කොට දන් වැළඳූ පසු පිය රජතුමා ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයෙහි දේවතාවකු ඇවිත් තොපගේ පුත්‍රයා මලේයයි කී නමුත් මා එය නොපිළිගත්තෙමි. එකල්හි බුදුපියාණන් වහන්සේ මහරජ ඔබ දැන් පමණක් නොව පෙරත් එසේ නොපිළිගත්තේ යයි කියමින් මහා ධර්මපාල ජාතකයෙන් දහම් දේශනා කරනවා. ඔන්න ඔය ආකාරයටයි එදා මැදින් පොහෝ දින අපේ සම්බුදු පියාණන් වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදුනේ. ඒ සම්බුදු බල යලි පිබිදේවා හිමි සඳ ළඟමා පියුමක් වේවා සිතින් සිතට දම් සිහිල දැනේවා මැදින් පෝය වාරුණය නිම වෙනවා පැතුම් අපේ සිතු හැම ඉටු වේවා පියුම් විලස අප සසර පිපේවා සියුම් දහම් පද අරුත් දැනේවා උතුම් බුදුන් දැක නිවන් දකීවා උතුම් බුදුන් දැක නිවන් දකීවා උතුම් බුදුන් දැක නිවන් දකීවා